තව මිනිහෙකුට වහකවනවා කියලා දැන මේ කතා කරන්න බැරි පොඩියෙකුට මෙහෙම එකක් වෙනවා කියලා දැන අපි කොහොමද ඒකට මේ තව පියවරවල වලට යමු කියලා යෝජනා කරන්නේ. අපිට එමනයි තියන්නේ නැහැ. ඒකනේ මිනිස්සුන්ට උගන්වන්නේ ලෝකෙ. මේ දේවල් හොයලා බලලා මිනිස්සුන්ගේ ආරක්ෂාවෙන් මැදිහත් වෙන්න වැඩ කරන්නේ. ගවර්න්මන්ට් එකක් හැටියට අපිට ගන්න තියෙන තීරණ ගන්න දෙන්නේ එහෙම. අපි විශ්වවිද්‍යාලයේ විදිහට අපි ලබාගත් දැනුම අපි ජෙනරේට් කරපු ඒ දැනුම අපේ රටේ ළමයින්ගේ සහ ජනතාවගේ ඒ වගේම පරිසර පද්ධති අපිට නොපෙනෙන සියලුම සතුන්ගේ යහපත වෙනුවෙන් අසහ අපේ ඉදිරි අනාගත පරම්පරාවල යහපත වෙනුවෙන් හොඳ තීරණ ගැනීමට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. විවිධ රසායනික ද්‍රව්‍ය 13000ක් විතර මේ ප්ලාස්ටික් වල අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාට යොදන ලද කෑම පෙට්ටි, බෝතල්, බෑග් මේ සියලුම දේවල් වල. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කොයි ආකාරයකටද නීති රෙගුලාසි ගෙන එන්නේ, කොයි ආකාරයකටද මේ තහනම් කිරීමට ලක් කළ යුත්තේද කියන එක පිළිබඳව අද සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම මෙම රසායනික ද්‍රව්‍යයන් විසින් අපගේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය තුළ විශේෂයෙන් අපේ හෝමෝන ක්‍රියාකාරීත්වය පිළිබඳව විශාල බලපෑමක් එල්ල කරනවා. මේ බලපෑම දරුවන්ට වැඩෙන වයසේ සිටින දරුවන්ට තමයි වැඩිපුරම හානියක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ව මේ පරිසර විනාශයෙන් නැත්නම් මේ රසායනික ද්‍රව්‍ය විනාශයෙන් ආරක්ෂා කරගත යුතුයි කියන පදනම යටතේ තමයි මේ සාකච්ඡාව පැවැත්වුණු ලැබුවේ. වඩා හොඳම විදිහට කරන්න මොකද ආපහු හැරෙන්න බෑ අපි. මේ තීරණය ගන්න අපි ආපහු හැරෙන්න නෙමෙයි. ඒ නිසා අපි පොඩි එකාට අත දරුවට දෙන කිරි බෝතලේ කිරි තියෙනවා කියලා විතරයි සමහරට පොඩි එකාට දැනෙන්නේ වෙන මොකුත් දැනෙන්නේ නැහැ. හැබැයි ඒක විසින් ඔහුට අපි පොවන්නේ කිරිම විතරද කියන කාරණේ අපි ඉස්සරහට දැනගන්න. අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි ඉදිරි මාස දෙක ඇතුළත මේ සිදු කරන වාර්තාවෙන් පසුව මේ කමිටුව විසින් සිදු කරන වාර්තාවෙන් පසුව දැඩි තීරණ ගන්නවා. තමන්ගේ ආදරය දෙන්න පුළුවන් උපරිමේ දරුවන්ට දෙන අපේ අම්මලාට නොදැනුවත්ව අපේ සමාජය ඇතුළේ තියෙන මේ නිෂ්පාදන විසින් සිදු කරන හානිය පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය අපේ අමාත්‍යාංශය ලෙස දැඩිව සැලකිලිමත් වුණා පසුගිය කාලේ. සමහර සොයා ගැනීම මීට වසර කිහිපයකට පෙරසට සොයාගෙන තිබුණා. නමුත් ඒවා මෙතනින් එහාට අරන් යන්න දෙන්න මේ හිටපු පාලකීන් අවශ්‍ය මැදිහත් වීමේ උදව්ව ලබා දීලා තිබුණේ නැහැ. අපි අදත් කියනවා මේ දරුවෝ කියන්නේ අපේ රටේ අනාගතය. එනිසා දරුවා මේ සමාජයේ Tamanට වසපවනවා විසපවනවා එහෙම නැත්නම් මේ සමාජය ඇතුලේ Tamanට එවැනි හානියක් වෙනවා දීර්ඝකාලීනව Tamanගේ පැවැත්මට හානියක් කරනවා කියලා කියන එක දන්නේ නැහැ. මහරගම පිළිකා රෝහලේ ඉන්න දරුවෝ දැක්කහම ඒ දෙමව්පියන්ගෙන් වැටෙන කඳුළු වගේම සමාජයක් හැටියට අපිට කඳුළු වැටෙන්න ඕනේ. මේ රටේ අනාගතේ මේ මිලින වෙමින් තියෙන්නේ. අද ලෝක ළමා දිනයේ දවසේ අපි තීරණය කළා පාරිභෝගික සේවා අධිකාරිය මේ කරපු විමර්ශන පරීක්ෂණ සොයා ගැනීම සියල්ලත් එක්ක මේ කුඩා දරුවට දෙන ප්ලාස්ටික් කිරි බෝතලයක් ඒ වගේම කෑම පෙට්ටියක් වතුර බෝතලයක් කියන නිෂ්පාදන පිළිබඳව පවතින නීති දැඩි කරලා අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඔබට අපි කියන්න ඕනේ මේ ප්ලාස්ටික් නිෂ්පාදන කටයුතු සඳහා පාවිච්චි කරනවා බිස්ෆිනෝල් A සහ ටැලේට් කියන මේ විස රසායන විසින් දීර්ඝකාලීනව ශරීර පද්ධතිය දි รา පත් වීම සහ විවිධ සංකූලතාවයන් ඇති කරලා පිළිකා කාරකයන් බවට මේවා පත් වෙනවා කියන කාරණේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ නිෂ්පාදන වෙළඳපොළ තුල අද ප්‍රමිතියකින් තොරව පවතිනවා නම් මේ රට තුල නිෂ්පාදනය කරන ඒවත් ආනයනය කරන ඒවත් ඒ අදාළ ප්‍රමිතීන් අනුව රට තුල පවතින්න ඕන කියන ස්ථාවරයට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව පොඩි දරුවන්ට ලබා දෙන මේ ප්ලාස්ටික් ෆීඩින් බොටල් එහෙම නැත්නම් කිරි බෝතලය වීදුරු බෝතලයක් වෙනවා නම් තමයි වඩාම හොඳ. හැබැයි මිලදී ගැනීමේ හැකියාවන් මත මේවා සමහර වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නැතත් ලෝකේ අපි මේ පිළිබඳව සොයා බැලුවා. බිස්ෆිනෝල් ෆ්‍රී එහෙම නැත්නම් බිස්ෆිනෝල් වල මේ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය 0.003 අඩු නිෂ්පාදනයන් ලෝකයේ වෙළඳපොළ වල තියෙන. ඒ කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ලෝකේ තියෙන. ඒක මිලදී ගැනීම සම්බන්ධයෙන් තමයි අපිට ප්‍රශ්නේ. හැබැයි අපි හිතනවා දරුවට කේවල් කරන්න, නෙගෝෂියේට් කරන්න ඉඩක් නැහැ. දෙන කිරි බෝතලේ කටේ තිබ්බාම උරන. කෑම පෙට්ටියේ තියෙන උණුවෙන් දාලා දෙන කෑම ටික කනවා. උණුවට දාන වතුර බෝතලේ බොනවා. මේ උණු කෑම මේ උණුවෙන් දෙන කිරි ටික මේ රසායනික ප්‍රතික්‍රියාව ඇතුලේ මේ ප්ලාස්ටික් ඇතුලේ තියෙන බිස්ෆිනෝල් ශරීරගත වුණාම දීර්ඝකාලීනව පිළිකා කාරක ලෙස ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. අනේ නිසා තමයි පාරිභෝගික සේවා අධිකාරිය ලෙස අපි තීරණය කළා මෙන්න මේ නිෂ්පාදන සඳහා රෙගුලාසි පනවන්න. ඒ අදාළ කටයුතු ඒ රෙගුලාසි වලට යටත්ව නිෂ්පාදකයන් කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු නොකරනවා නම් දැඩි නීති ක්‍රියාත්මක කරලා ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා.
සද ඔක්තෝබර් 1 වෙනිදා අපි මේ නිෂ්පාදකයන් එක කතා කරා. ආනයනකරුවන් එක කතා කරා. ආනයනයේදී මේක අපි කස්ටම් එක ආනයන අපරාධ පාලන දෙපාර්තමේන්තුව මේ සියලු දෙනා එක කතා කරලා තියෙන අපේ මේ විශේෂඥ කමිටුවේ මේ සියලු දෙනා හිටියා. ඒ හැම තැනකින්ම මේවා පිළිට කරන්නේ කොහොමද කියලා අපි දැන් සාකච්ඡා කරලා තීරණ අරන් තියෙනවා. නිසා අපි අපේ අදාළ තීරණේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දියර පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර SLS 16/16 අනුගමනය කළ යුතුයි. SLS පිරිවිතර 16/16 තියෙනවා එකවරක් පානය කරන බීම පාවිච්චි කිරීම සඳහා පාවිච්චි කරද්දී ඒ අදාළ මොනවාද පිරිවිතරයන් කියලා ඒ අනුව නිෂ්පාදනය කරන්න ඕනේ. 2 ලදරුවන්ට ආහාර පාන ලබා දීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය SLS 13.06. මේ තමයි පොඩි දරුවන්ගේ කිරි බෝතලේ සම්බන්ධයෙන් බලපාන කාරණේ තියෙන්නේ. මේ ප්‍රමිති ආයතනයේ විසින් මේ පිරිවිතර ඉදිරිපත් කරද්දී මේ තියෙන පිරිවිතර මේ වගේ ප්‍රමිති ආයතනයේ පිරිවිතර වල තියෙනවා මේ පිරිවිතර කොහොමද සකස් කරලා තියෙන්නේ මේ වගේ තියෙන ලෙඩ්ස් වර්ග මේ බර ලෝහ වර්ග පිළිබඳව මේ නිෂ්පාදන වල තිබිය යුතු SLS ආයතනයේ විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝකයේ පිළිගත් පිරිවිතරයන් මේ. එනිසා රටේ නිෂ්පාදකයන් අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකොට මේ ලබන අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකොට තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ මේ පිරිවිතරයන් වලට යටත්ව නිෂ්පාදන කටයුතු කළ යුතුයි. එහෙම නොවෙනවා නම් ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළ තුල තහනම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා විතරක් නෙමෙයි ඔවුන්ට නීතිය ඉදිරියේ දැඩි දඬුවම් පමුණවන්න අපි කටයුතු කරනවා. ඒට අදාළ පාරිභෝගික සේවා අධිකාරිය පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අදාළ රෙගුලාසි පැනවීම අපි මේ අරා සිදු කරනවා. ඒ නිසා මේ කටයුත්තේදී දේශීය නිෂ්පාදනය කරන ලද ඉහත සඳහන් භාණ්ඩ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන SLS අයි විසින් නිකුත් කරන ලද SLS ලාංඡන දැරිය යුතුයි. මේක නිකම් බෑ. නිසා මේ නිෂ්පාදන අනිවාර්යයෙන්ම SLS ලාංඡන සහිතව තිබිය යුතුයි. නිසා මේ මාස 6 ඇතුලේ මේ අය තමන්ගේ ආයතනයේ SLS සහතිකය ලබා ගත යුතුයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මේ ආයතන අධීක්ෂණය කරලා SLS සහතික ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය ඇතුලේ මේ පිරිවිතර අනුව තමන්ගේ නිෂ්පාදන කරනවාද කියන සහතිකය ලබා දිය යුතුයි. ඒ සහතිකය අනිවාර්යෙන් නිෂ්පාදන වල තිබිය යුතුයි. ඒ නිසා අපි මේ රටේ අම්මලාට කියනවා, තාත්තලාට කියනවා. ඔබේ ඊළඟ බලාපොරොත්තු ඔබේ සිහිනය අපේ රටේ අනාගත පරම්පරාව ඒ මුඛයේ තියෙන කිරි බෝතලේ ඔබ මිලදී ගනිද්දිත් මේ පරීක්ෂා කරන්න. ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ඔබට තියෙන වගකීම දැඩිව අවධානය තියාගන්න. ඒ වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වෙලද අමාත්‍යාංශය හැටියට අපි මේ ගත්ත තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බැඳී සිටිනවා. ඒ වෙනුවෙන් අපි දැඩිව මැදිහත් වෙනවා කියන කාර්යය අපි අවධාරණය කරලා කියනවා.